දෙන්නගෙන් බොඩි එක පුළුවන් තරම් හොඳට ප්ලේ කරන්න එකත් එක්ක ඇක්ටිං වල තියෙන ෆර්ස්ට් තියර් එකක් විදිහට අපි හිතන්න ඕන එකක් තමයි ෆෝකසින්. එතකොට ෆෝකස් කියන එක ඉතාමත් වැදගත් ඇක්ටර් කෙනෙක්ට. right. miming and acting. අභිරූපණය සහ රංගනය මේ දෙකම හරිම වැදගත් කාරණාවක්. එතකොට වැදගත් කාරණාවක් කියන්නේ නළුවෙක්ගේ තියෙන සියුම් ආවේශයන් නැත්නම් ඉමෝෂන්ස් මේ හැමදේම බිල්ඩ් අප් කරන ප්‍රධාන කාරණාව තමයි මයිමින්. ඒක අපි දැඩිව විශ්වාස කරන කාරණාවක්. එතකොට ඒකත් එක්ක ඉතින් වැඩ කරද්දී ශිල්පියෙක් පුළුවන් තරම් තමන්ගේ තියෙන ආධුනිකත්වයෙන් ගැලවිලා මයිමින් කියන එකේදී තමන්ගේ තියෙන නිද්‍රාගත ඉමෝෂන්ස් පුළුවන් තරම් සංකේතාත්මකව සහ පුළුවන් තරම් ඩීටේල් විදිහට එළියට ගේන්න පුළුවන් ප්‍රධාන විෂය තමයි මයිමින්. ඒක නිසා ඇක්ටර් කෙනෙක්ට වැදගත්ම කාරණාව තමයි මේ මයිමින්. නළුවෙක්ට තමන්ගේ රංගන කාර්ය සාර්ථකව කරගන්න නම් තමන්ගේ ශාරීරික සහ මානසික අධ්‍යයනය ඉතාමත් වැදගත්. In this our class by our instructor, main instructor Mr. Pradeep Ramavikrama has a method of doing the acting lessons in a very unique way, very own way of giving it to our students. So that's what's important in our class. Also we කෙනෙක්ට මම හිතන විදිහට වැදගත්ම කාරණා තුනක් තමයි energy, creativity and imagination කියන්නේ. So in our acting class, we are practicing so many varieties, so many types of practicing methods, which are improvisations, concentrating, listening and sensing, and also energy work and emotions work. So those are main types of actions we are doing in the class for our acting practices. ආසාවෙන් කරගන්න පුළුවන් දෙයක් තමයි ඇක්ටිං සහ මයිමින් කියන්නේ. ඉතින් සම්බන්ධයෙන් කතා කරද්දී අපිට ප්‍රායෝගික දැනුම වගේම න්‍යායාත්මක දැනුම ඉතාම වැදගත්. නළුවෙක් විදිහට ප්‍රැක්ටිස් කරන්න ඕන වැදගත්ම දේවල් වලින් බ්‍රීතිං and voice training, ඒ වගේම imagination, concentration, rhythms, ඒ හැම දෙයක් ගැනම අපිට වෙන වෙනම හොඳ ගයිඩ්නස් එකක් මයිම ප්‍රොඩක්ෂන් වලින් අපිට ලැබෙනවා. අභිරූපණය සහ රංගනය කියන එක නළුවෙක්ට කොච්චර වැදගත්ද කියන එක අපි හොයාගන්න ඕන සහ හොයාගෙන යන අතරේ අපිට අපි ගාවට එන ආධුනික ශිල්පීන් එක්ක අපි ගොඩක් වැඩ කරද්දී ශාරීරිකව සහ කියන්නේ ශාරීරික සහ මානසිකව යන මේ කාරණාවත් එක්ක අපි බහුතරයක් විදියට පිරිසක් එක්ක වැඩ කරනවා. සහ වැඩ කරන එක ඇතුලේ විශේෂයෙන්ම වෙන්න ඕන කාරණාව තමයි අපි මේ ආයතනයට එන්නේ ඉගෙන ගන්න දේවල් හොයාගෙන යන සහ එකමුතුලා වැඩ කරන්න. ඒ වගේම අපිට ආවෙනික වෙච්ච මෙතඩ්, ඒ වගේම ස්ටාන්ස්ලාව්ස්කි මෙතඩ් ඇක්ටිං, ඊට පස්සේ අපි හිතමු මයිස්නර්, ස්ටෙලාඩ්ලර් මේ වගේ කාරණාවන් ගැන අපි කතා බහට ලක් කරන ළමයි එක්ක ඒ ගැන අපි හොයනවා. ඒ වගේම ඒකෙන් ගත යුතු ප්‍රායෝගික දේවල් අපි අත්දැක බලනවා. සහ ඒවයි ඇතුලේ මම හදිසියෙම ළමයින්ට යෝජනා කරන දේ තමයි තමන්ගේ ආවේනික ක්‍රමවේදයක් සොයා ගැනීම.